හායි යාළුවනේ. අද මම හිතුවා ඔයාලට වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න කියලා. බලපිටියේ තියෙන වලගෙදර පතිරාජගම් මන්තින්දාරාම කියලා පන්සල. මේ දවස්වල තට්ටු 12කින් සුගත තථාගත අරහත් මුනි වන්දනා මහවේර නැමැති බෞද්ධ වචරාණක් යනවා. මම හිතන්නේ මේක තමයි ලංකාවේ උසම 12 මහල් ප්‍රාසාදය කියලා. අපි ගෙදරින් පිටත් වුණා 7:08 විතර. ඔය තියෙන පන්සලට යන පාර. ඔය මං ඒ කිව්ව පන්සල. ඔය තියෙන පන්සලේ පාකින් ඒරියා එක. 117 වෙනි ප්‍රතිමා පූජාව ආසනුපට්ඨාන මහරහතන් වහන්සේගේ ප්‍රතිමා පූජාවයි. අපි දැන් ඔය යන්නේ අර කිව්ව 12 මහල් ප්‍රාසාද බලන්න. අර උදිතේ මංගල පරම සන්තුෂ්ඨකේ මාති සම්පත් ප්‍රතිලාභය ලැබීමට පූජා කිරීම චන්තමදායක මහරහතන් ආදිත්‍ය ගණතර තේජා විරාම ගෝර මාරමත්තංග කදම්බ ජුම්බිත රක්ත වර්ණ රේඛාත්‍රය අනුරංජිත. ඔය තියෙන්නේ ඒ 12 මහල් ප්‍රාසාදයේ ඉදිරිපස පෙනුම. ඒ 12 මහල් ප්‍රාසාදය වන්දනා කරන්න එන බණ අහන්න එන ඕනම කෙනෙක්ට පන්සලේ දායක සභාව විසින් සංවිධානය කරන බද්දන්සලයි මේ. තව අවසාන දවස ඒ කියන්නේ ජූලි 27 වෙනකම් මේ බද්දන්සල මේ විදියට මේ වෙලාවෙන් පැවැත්වෙනවා. ඔය දින හාමුදුරුවෝ පිරිත් කියන්න වඩින්න කලින් ගහන බෙර වාදනය. ඔය පන්සලේ පහළ කොටස. මේ තියෙන ඒ 12 මහල් ප්‍රාසාදය. දැන් අපි ඒකේ ඇතුළට යන්නයි හදන්නේ. ඒ වෙලාවේ හාමුදුරුවන්ට ගිලන්පස පූජාවක් පිළියෙල කරලා තිබුණා. ඔය යන්නේ දෙවෙනි තට්ටුවට. ඒ තට්ටුවේ පිරිත් පෑන් පිරිත් මණ්ඩපයකුත් තිබුණා. ඔය පේන තියෙන අනුබුදු මිහිඳු මාහිමියන්ගේ සහ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිම දෙකයි. ඒ පිළිම විවෘත කරන්න 27 වෙනිදාට. ඔය පේන පිළිම ප්‍රතිමා පූජාවේදී පූජා කරපු පිළිමයි. මම මේකේ වීඩියෝ එකක් ඊළඟ කොටසෙදි ගේන්නම්. ඔය පේන්න තියෙන පිළිම තාම විවෘත කරලා නැහැ. දැන් අපි ඉන්නේ උඩම තට්ටුවේ. ඔය තියෙන්නේ ඒකේ බුදු පිළිමේ. ඒ බුදු පිළිමේ නම් විවෘත කරන්න 27 වෙනිදාට. ඔය තියෙන්නේ උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහා බැලුවම පේන විදිය. දැන් අපි පල්ලෙහාට බහින්නයි යන්නේ. ඔය තියෙන පන්සලේ චෛත්‍ය. අපි දැන් ඉන්නේ දෙවෙනි තට්ටුවේ. අපි පල්ලෙහාට බැහැගෙන එනකොට හාමුදුරුවෝ පිරිත් දේශනා කිරීමට පිරිත් මණ්ඩපයට වඩිනවා. ඒ වෙලාවේ මල්වෙඩි සංදර්ශනයකුත් සංවිධානය කරලා තිබුණා. මේ මල්වෙඩි සංදර්ශන දින 7ක් පුරා හැමදාම මේ වෙලාවටම පැවැත්වෙනවා.
හැම දෙනාම කාර්යක මතක් කරනවා ආරාධනා කරනවා. අපි ඊළඟ දවසේ ප්‍රතිමා පූජාවට එන්න කියලා හිතාගෙන රෑ පන්සලෙන් පිටත් වුණා. අපි ප්‍රතිමා පූජාවට යන්න කියලා හිතාගෙන ගෙදරින් 3ට විතර පිටත් වුණා. ඔය තියෙන 12 මහල් ප්‍රාසාදයේ දවල්ට පේන විදිය. මේ මූලික දහම් අපි පවත්වන්නේ මේ අවස්ථාවට වැඩම කර සිටිනවා බලපිටිය මහකරාව ප්‍රතිමා පූජාවට ආපු හැමෝන්ටම කුරක්කන් දන්සලකුත් සංවිධානය කරලා තිබුණා. දැන් ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිමා පූජාවේ අවස්ථාවයි. ඔය දින අපේ නන්දලාගේ ප්‍රතිමා පූජාව. ප්‍රතිමා වහන්සේ අනුරුද්ධ මහතන් වහන්සේ ඔය දින අපේ ප්‍රතිමා පූජාව. ඔය තියෙන 12 මහල් ප්‍රාසාදයේ ඇතුළ පෙනුම. ප්‍රතිමා ශාසනයට පූජා වන ලදී. සාදු සාදු සාදු. සාමාන්‍ය ප්‍රඥාවන්ත භාවයක් තිබුණා. ඔය තියෙන යසෝදරා දේවියගේ පිළිමය. ප්‍රතිමා පූජාව ඉවර වෙලා රැට බත් දන්සලෙන් බතුත් කාලා අපි ගෙදර යන්න කියලා හිතාගෙන පිටත් වුණා. පුළුවන් නම් 27 වෙනිදා එනම් අවසාන දවසේ හැමෝම සහභාගී වෙන්න. මොකද එදාට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක පරිවාර චෛත්‍ය 4ක් විවෘත කරනවා. ඔන්න ඔහොම අපි වීඩියෝ එක ඉවරුනේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.